ඒ ගේට්ටුපල්ලියේ මෞලවිතුමා පූජකතුමාගේ ෆෝන් නම්බරයක් මෙයාට හම්බ වෙනවා. මෙයා ඒ මෞලවිතුමාට කෝල් කරලා කියනවා මෞලවි මම මෙහෙම මාතලෙන් කතා කරන්නේ අහවල් කෙනා. මගේ අක්කා ඉන්නේ ඔයාලගේ ප්‍රදේශ ගම්පල. මේ තියෙන්නේ මගේ අක්කාගේ ගෙදර ඇඩ්‍රස් එක, මේ තියෙන්නේ ෆෝන් නම්බරේ කියලා විස්තර ටිකක් දෙනවා. මෙයාලා ගැන මට විස්තරයක් අරන් දෙන්න කියලා. ඉතින් මෞලවිත් උත්සාහ කරනවා ඒ ෆෝන් නම්බර් මුකුත් වැඩ නැහැ. ඔහොම තියද්දි දැන් මේ ඔක්කොම වෙන්නේ 27ක් අක්කා කෝල් කරනවා මල්ලි ආන්සර් කරන්නේ නැහැ. 27 ඉඳලා දවස් 3කට පස්සේ මේ මල්ලි කියන්නේ මාතල ප්‍රදේශෙන් මල්ලි කෝල් කරලා මේ පූජකතුමාට මෞලවිට කෝල් කරලා හරියට පැයකින් පස්සේ ඒ මෞලවිගේ නම්බරෙන් ආයෙ මෙයාට කෝල් එකක් එනවා. මෙයාට දැන් මාර සතුටුයි. මම කෝල් කරලා ටික වෙලාවකින් මේ මෞලවි මට කෝල් කරනවා එහෙනම් අක්කා ගැන මොකක් හරි විස්තරයක් දැනගෙන වෙන්න ඇති කියලා. මෙයා පුදුම සන්තෝෂෙන් ෆෝන් එක ආන්සර් කරනවා.